අපි ඇවිල්ලා ජනතාවට දීපු පොරොන්දු ඉෂ්ට කරන ආණ්ඩුවක්. නමුත් විපක්ෂයේ විසින් දෙකින් දිගටම මතයක් සමාජගත කරන්න උත්සාහ කරනවා. අපි ඇවිල්ලා බොරු කියන ආණ්ඩුවක්. කියපු දේ කරගන්න බැරුව ඉන්න ආණ්ඩුවක්. ඉතින් ඒ පච කියන ඒ බොරු කියන ඒ മന്ത്രിවරු නොයෙකුත් මාධ්‍ය සාකච්ඡා අද අපේ විපක්ෂයට ඇත්ත වශයෙන්ම ලොකු භූමිකාවක් නැහැ. ඉස්සරහා මයික් කීපයක් විතරයි තියෙන්නේ. මම කෙලිම නම කියලා කියන්න දායසේකර අද එතුමා මෙතන හිටියනම් හොඳයි. දායසිරි ජයසේකර മന്ത്രിතුමා මෙතන හිටියනම් හොඳයි. එතුමාද නැහැ. මම හිතන්නේ පසු අවස්ථාවකට උට උත්තර දෙන්න පුළුවන් මේවට. මූලිකවම අපි වාහන අපේ ප්‍රතිපත්තියක් වශයෙන් අධික වියදම් යන සුඛෝපභෝගී වාහන තියාගන්න නැතුව ඒවා අලෙවි කරනවා පුවම මුලින්ම මොකද්ද කිව්වේ? මේගොල්ලෝ කියන්නේ බොරු. මේගොල්ලෝ කියන්නේ පච. මේගොල්ලෝ මේක සද්දරතුව පාවිච්චි කරයි. එහෙම කියපු විපක්ෂයේ උදවිය අපි ඒවා නිසි මිලට නිසි ක්‍රමවේදයට ලන්සු කළා හොඳ වටිනාකමකට වික්කහන් පස්සේ මාධ්‍ය ප්‍රකාශයක් තියලා දාසිරි ජයසේකර මන්ත්‍රීතුමා කියනවා මොකද්ද? මෙන්න මේ අඩු ගණන් වලට වික කියලා සම්පූර්ණ බොරුවක් කියනවා. නමුත් ඊට පස්සේ ආණ්ඩුකාරතුමා ඒ ප්‍රදේශේ බාර අනුරාධපුරේ ඒ ආණ්ඩුකාරතුමා ප්‍රකාශයක් කළා සියලුම දත් එළියට දෙනවා. දීලා මොකද්ද කියන්නේ? ඔබ මේ කියපු දේ වැරදි. ඔබ මේ කියපු දේ අසත්‍ය. නීතිමය පියවර ගන්නවා කියලා කියනවා. එතකොට දායසිරි මන්ත්‍රීවරයාට මතක් වෙනවා දැන් නම් සමාව ගත්තා නම් හොඳයි වගේ. ඊට පස්සේ ආව මාධ්‍ය ප්‍රකාශයක් දීලා කියනවා අපිට එහෙම් මෙහෙන් තොරතුරු එනවා. ඒ තොරතුරු අපි වැරදිලා කියලා තියෙන ඒවා වැරදි. දැන් මම අහනවා ජනතාවට ඔබලා තීන්දුව කරන්න කවුද පච කියන්නේ? කවුද බොරු කියන්නේ? අද විපක්ෂයේ දායසිරි මන්ත්‍රීතුමා කියපු පචේ පැය 24ක් දුවන්න හම්බුන්නේ නැහැ පැය 48යි. අපේකට උත්තර දුන්නා. දැන් තව කීප දෙනෙක් කියලා තියෙනවා මොනවද කන්ටේනර් 323ක් ගැන. CID එකෙන් ධම්මම්පිල මහත්තයාටත් මං හිතන්නේ තව ඔදායසිරි මහත්තයාටත් දෙන්නට මේ පරීක්ෂණ වලට සහාය වෙන්නේ කියලා එන්න කියලා තියෙනවා. හරි. දැන් ගිහිල්ලා ආයි ප්‍රෙස් එකක් තියලා අපිට වැරදුනා සෝරි කියලා කිව්වට හරියන්නේ නැහැ. මොකද යම් වැරදි තියෙනවා වරද කළේ ඉවරලා සෝරි කිව්වයන් පස්සේ ඒකට සමාව දෙන්න බෑ. කෙහෙල් කන අරගෙන වැට පැනලා යන්න පුළුවන්. ඊට පස්සේ කියන්නද නෑ මං කෙහෙල් කනවට ආපහු දෙන්නම්. ඒක නිසා මට නඩු දාන්න එපා කියලා කියන්න බෑ. ඉතින් මම කියනවා මේ අසත්‍ය කියන විපක්ෂ මන්ත්‍රීන්ට ඔබලාගේ අසත්‍ය වල කාලය ඉතා ඉක්මනින් ඉවර වෙගෙන එනවා. දැන්වත් මේ ගඳ ගහන මෝඩ දූෂිත දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න. ඔබලා පළාත් පාලන ආයතනවල අසත්‍ය රාශියක් කිව්වා. පළාත් පාලන ආයතන කීයද හම්බුනේ? ජනාධිපතිවරයන්ට කලින් අනුර ජනාධිපතිවරයා ගැන අපි આવුත් බුද්ධාගම විනාශ වෙනවා. අපි આવුත් පෙරහැර නැහැ. කණ්ඩ බොණ්ඩ නැති වෙනවා. කඩා වැටෙනවා. අද එකක්වත් වෙලා නැහැ. අඩුම ගානේ විපක්ෂය දැන්වත් තේරුම් ගන්න ඕනේ ඔබලාගේ බොරුවේ ආයුෂ ඉතාම ඉක්මනින් කෙටි. මේක ජනතාව මේ පණිවිඩය ගන්න ඕන කවුද බොරු කියන්නේ කවුද ඇත්ත කියන්නේ කියන කම. ඒ වගේම තමයි විපක්ෂයේ අසත්‍ය කරුණු වලටම හරියන මාධ්‍ය ජාලා කීපයක් තිබෙනවා. ජනතාව දන්න. හැමට ඉහලින් ඇත්ත දකින්නවා කියලා කිව්වට ඒකට පේන්නේ බොරු විතරයි. ලංකාවට ගෙන අපු ඉමුනොග්ලෝබුලින් කියන ඒ බෙහෙත සම්බන්ධයෙන් නොමග යවන සුළු පොතක් දාලා දැන් 3 පාරක් දාලා කියනවා යලි තහවුරු කරනවා අපි එහෙම කිව්වේ නැහැ. ලැජ්ජයි. මෙහෙමද මාධ්‍ය භාවිතාව. මතක තියාගන්න අපි ආණ්ඩුවක් වශයෙන් විපක්ෂයේ ඉන්නකොට දැන් වර්තමානයේ ආණ්ඩුවක් වලයා ඉන්නකොට භාෂණ නිදහස අපි ගරු කළා. අපි නිහඬව මිනිසුන්ට අපි විවේචනය කරන අවස්ථාව ලබා දුන්නා. හැබැයි අපේ තියෙන නීතිගරුක බව, අපේ තියෙන නිහතමානීත්වය කවුරුන් හෝ නිවටකමක් ලෙස කල්පනා කරලා අපිට කටයුතු කරන්න එනවා නම් ඒවාට පිළිතුරුත් ඉතාම ඉක්මනින් නීතිය හරහාම දෙන්න අපි සූදානම් බවත් මෙතන කිව යුතුයි. ඒ වගේම ගරු කතානායකතුමනි මේ දවස්වල මේ සෑමට ඉහළ ඇත්ත දකින්නවා කියන කට්ටිය බොරු විතරයි දකින්නේ. දැන් එයයි විසින් ඊයේ මම හිතන්නේ ගරු නාමල් මන්ත්‍රීතුමත් කියන්න යෙදුනා මම අධිකරණයට අපහාස කළා කියලා. ගරු කතානායකතුමනි මම අවුරුදු 25ක් අධිකරණයේ ජීවත් වෙච්ච මිනිහෙක්. අවුරුදු 25ක් මගේ පවුල් නඩත්තු කරේ කන්න බොන්න දුන්නේ ඒ අධිකරණ සේවයෙන් හම්බ වෙන සල්ලි වලින්. එහෙම නැතෝ කාගෙන්වත් හොරා කාපුවා ආච්චිලා දීපු මැණික් මඬු අපිට තිබුණ නැති නිසා. එතකොට අපි දන්නවා ඒ අධිකරණයට ගරු කරන්න ඕන හැටි. ඒක නිසා මගේ ප්‍රකාශයෙන් කොටසක් සංස්කරණය කළා දාලා ලියවිල්ලක් ලියලා ඒ අසත්‍ය ප්‍රකාශයට උඩගෙඩි දෙන්න try කරලා තියෙනවා. නමුත් ඒ විනාඩි 9න් බැලුවොත් අඩු වෙන 6 වෙනි විනාඩියේ ඉඳලා මම ඒක කතාව තේරෙනවා. මොකක්ද ඒක මම නැවත කියනවා. අපි විපක්ෂයේ ඉන්නකොට ඉල්ලුවා නීතිය විධානයේ ආධිපත්‍යය. අපි විපක්ෂයේ ඉන්නකොට ඉල්ලුවා සැමට සමානව නීතිය ක්‍රියාත්මක කරන්න අධිකරණව ස්වාධීන තියන නීතිපතිවරයව ස්වාධීන කරන්න ඔවුන්ට බලපෑම් කරන්න එපා කියන කාරණාව විපක්ෂෙත් කිව්වා. අපි දැන් ආණ්ඩුව අරගෙන කරන්නේත් ඒකම තමයි.
අධිකරණ ඇමතිට මේ සමහර අපිට සහයෝගය දක්වන සහෝදරයෝ සහෝදරියෝ තිතාගෙන ඉන්නවා මේ අධිකරණ ඇමතිවරයා ගිහිල්ලා හොරුමුව ගිහිල්ලා නඩු අහන්න නැතුව කණෙන් අදගෙන ඇවිල්ලා දාන්න ඕනේ කියලා හීරේ. එහෙම කරපු කාලයක් තිබුණා. සුදු වැන්නේ මේවලම කරපු කාලයක් තිබුණා. නමුත් ටෙලිවිෂන් ස්ටේෂන් ගිහිපු කාලයක් තිබුණා. නමුත් දැන් ඉන්න ජාතික ජන බලවේගය අපි නීති විධානයේ ආධිපත්‍යය ඉල්ලුවා නම් විපක්ෂ ඉන්නකොට අපි ආණ්ඩුවේ ඉන්නකොට අනික් කට්ටියටත් ඒක දෙනවා. ඒ පිළිබඳ ගැටලුවක් නෑ. හැබැයි ඒ අසත්‍ය කොයිම ආකාරයකින්වත් සත්‍ය ලෙස ගම්‍ය කරන්න උත්සාහ කරන මේ විපක්ෂ මන්ත්‍රීවරු උත්සාහ කරන්නේ නැහැ. ඉතින් මම පැහැදිලිව කියනවා කොයිම ආකාර අධිකරණ අපහාසක් කරේ නැහැ. හැබැයි ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් නිර්මාණය කළ දීලා තිබෙන වටපිටාව අරන් බලන්න. ඒ නිර්මාණය කළ දෙන වටපිටාව තමයි ගරු නීතිපතිවරයාට උනත් අධිකරණයට උනත් ස්වාධීනව තමන් කටයුතු කරන්න දෙන හැකියාව. Honorable member, you have another 2 minutes. Thank you, Honorable Speaker. අපි ඒ තත්ත්වය ඉස්මතු කරලා දීලා තිබෙනවා. කාටවත් එකට නැහැ කියන්න බෑ. නමුත් අපි ලබා දුන්නේ භාෂා නිදහස අයුතු ලෙස භාවිතා කරමින් අසත්‍ය සමාජගත කරන කටට අපි කියනවා ඔහොම නෙමේ කොහොම කිව්වත් මල්ලිට ජනාධිපති සභාව හම්බ වෙන්නේ නැහැ. නේද? ඒක නම් ඔය try කරන්නේ ඒ අදාළ නාලිකාව ජනාධිපති සභාව ඉල්ලන ක්‍රම තියෙනවා. අපේ පුද්ගලයන්ව ඉලක්ක කළා අපේ ආණ්ඩුව ටාගට් කළා අසත්‍ය කරුණු වපුරන එකෙන් ඔයාගේ මල්ලිට ජනාධිපති සභාව හම්බ වෙන්නේ නැහැ කියන කාරණාව කියන්නට ඕන. දෙක අපේ රජේ එන්න කලින් ඒ අදාළ පුද්ගලයා අවුරුදු 1කමාරක් හිටියේ රිමාන්ඩ් එකේ බන්ධනාගාරේ රිමාන්ඩ් එකේ සමන්න බන්ධනාගාරේ ඉස්පිරිතාලේ කිසිදු ලඩක් නැතුව. නමුත් අපි කිව්වා හැමෝටම සාධාරණ එක විදිහට සලකන්න ඕනේ ධනය බලය තියෙන කට්ටියට එක අනික් කටට එකක් බෑ කියලා. අන්තිමට 17 දෙනෙක්ගෙන් යුතු වෛද්‍ය කමිටුවක් අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අපොයින්ට් කරලා තමයි මල්ලිට ලෙඩක් නැහැ කියලා හොයාගත්තේ. ඒක හැම විශේෂඥයම හිටියා ප්‍රසව සහ නාරි ඇරෙනකොට. ලෙඩක් නැහැ. ඉතින් දැම්ම කූඩුවට. සමහර කියනවා ඔය අපේ කාලේ දාපු නඩු දැන් දුන්න අපි දාලා නඩු කවුරු නඩු දැම්මත් කූඩු යන්නේ මේ ආණ්ඩුවේ තියෙන කාලේ කියන එක විතරක් මතක තියාගත්තා නම් හොඳයි. හැබැයි මම මේ කියන කිසිවක් අධිකරණයට බලපෑමක් හෝ ඔවුන්ගේ ස්වාධීනයට හානි කිරීමක් නෙමෙයි. එතනින් හම්බ කරන් කාපු මම ඒකට ගරු කරන හැටි දන්නවා. නමුත් ඕක කියන නීතිඥවරු ඕක විශේෂයෙන්ම ඒක දන්නේ නැහැ මේ අර නමට නීතිඥවරු ඉන්නවා. උසාවියට වැස්සටවත් ගියේ නැති නීතිඥවරු ඉන්නවා. with law college එකේ principal listening exam paper එකේ දීලා පාස් වෙච්ච කට්ටිය ඉන්නවා. ඒගොල්ලන්ට මේක තේරෙන්නේ නැහැ. කියවන්න විතරයි පුළුවන්. නමුත් මේකේ වැදගත් ගරු කටයුතු මන්ත්‍රීතුමන්ලා තුමියන්ලා ඉන්නවා නීතිය දන්න your time is over, honorable member. ස්තුතියි කර කතාවක. අද මං හිතන්නේ අධිකරණ ඇමතුමා හොඳ පාන්තාක් ගෙනාවා. මං හිතන්නේ වත්කම් බැරකම් ප්‍රකාශ මේ පාර්ලිමේන්තුවේ පළවෙනියට දීලා තියෙන මම තවම පාර්ලිමේන්තුවේ ගිය සැරේ දීපු නැති ෆයිලුත් තියෙනවා. වත්කම් බැරකම් ගොඩක් ඇති හොවන්න. අපි තව 30 වෙනිදාට දැන් දෙන්න තියෙනවා. ඒක වෙනම කතාවක්. මං අධිකරණ ඇමතුමා ගැන ලොකු ගෞරවයක් තිබ්බා. අධිකරණ ඇමතුමා ඔබතුමා හොඳ ඉගෙනගත්ත බුද්ධිමත් මිනිසෙක්. නමුත් ඔබතුමාටත් වරදින තැන් තියෙනවා. එළිය ගිහිල්ලා කතා කරනකොට අධිකරණ ඇමතුමා අධිකරණයට ගරු කරන්න. නෑ ආයේ මං ඔබතුමා මේ කතාවට බාධා කරන්න එපා අධිකරණ ඇමතුමා. ඔබතුමාට ওই පුටුවේ ඉඳන් කතා කරන්නත් බෑ. අධිකරණ ඇමති වුණාට අනුන්ගේ පුටු වලට ගිහිල්ලා කතා කරන්න බෑ. ඉගෙන ගන්න පාර්ලිමේන්තුව ගැන ඉගෙන ගන්න අධිකරණ ඇමති කමට වැඩිය. වෙන පුටුවක ඉඳගෙන කතා කරන්න බෑ ඔබතුමාට. මොකක්ද අනේ එදා මම නම කිව්වේ නෑ. මම නම කියලා නෑ. මම මගේ කතාවට අද අධිකරණ ඇමතුමාගේ විවාදේ වෙලාවේ අධිකරණ ඇමතුමා මට කතා කරන්න දෙන්නේ නැත්නම් ඒක වැඩක් වැරදි. ඔබතුමාගේ විවාදේ ඉතින් ඒක අහගන්න. ඒක නිසා මම කියන්නේ දරුව අධිකරණ ඇමතුමා ඔබතුමා කිව්වා ජාතික ජන බලවේගයේ තමයි මහින්ද නන්දයි අරේ ඇතුළට දැම්මේ කියන එක ඒක අපි ටීවී එකේ ප්‍රවෘත්ති වලට දැම්මා. අපි ඒක දැක්කා. දැකපු හින්දා තමයි අපි මේ කියන්නේ. ඒක ඔබතුමා මොන විදියට තර්ක කරත් මොනවා කිව්වත් අපි රූපවාහිනී නාලිකාවල ප්‍රවෘත්ති වලට දැකපු දේ තමයි අපි කියන්නේ. ඔබතුමා ටිකක් එදා සැර වෙලා චූන් වෙලා පළාත් පාලන ආයතන පිහිටවනේ හින්දා චූන් වෙලා ඔබතුමා චූන් එකට කිව්වා. නමුත් මේ අධිකරණ තීන්දුව දුන්නා අධිකරණයේ නඩුකාර මහතුරු 3 දෙනෙක්. ඒ නඩුකාර මහතුරු 3 දෙනාගේ ත්‍රෙදී ඔබතුමා ගැලෙව්වා. මොකද මේක ආණ්ඩුවේ අධිකරණයක් වෙන මිනිහෙක් කිව්වනම් කමන්නේ නැහැ. වෙන කවුරු කිව්වනම් කමන්නේ නැහැ. මොකක්ද පොයින්ට් ඔෆ් ඕඩර් එක? ඒ නිසා මේ හරි දෙන්න නම් පොයින්ට් ඔෆ් ඕඩර් එක දෙන්න. පොයින්ට් ඔෆ් ඕඩර් එක දෙන්න. Okay, Harshan Nanekar, Honorable Minister. ගරු කතානායකතුමනි
විනාඩි 9ක් කතා කරපු එක විනාඩි එකමාරක එඩිට් එකක් දාලා තියෙනවා යම් ටෙලිවිෂන් නාලිකාවකින්. ඒක සම්පූර්ණ අසත්‍ය කතාවක් වෙතුමා කියන්නේ. ඒක කොයිම ආකාරයකවත් අධිකරට අපහාස කිරීමක් කළා නැහැ. මම අධිකරට අපහාස කළා තියෙනවා නම් ඒක පැමිණිලි කරන්න තැන් තියෙනවා. මා කලින් කිව්වා වගේ මේ විපක්ෂයේ බොරු වලට මිනිසුන් ඉඩ දෙන්න හොඳ නැහැ. Okay. කොයිම අවස්ථාවකවත් මා අධිකරට අපහාස කරේ නැහැ. මේ අසත්‍ය Honorable කතා Chamara Sampath Dissanayake, you may continue. ගරු කතානායකතුමා ගන්න පුළුවන්. මේ අපේ අධිකරණ ඇමතුමා මීට මේ ඉන්නකෝ අර්ජුන කතා කරන්න මීට කලිනුත් ගරු කතානායකතුමනි මීට කලිනුත් මේ අධිකරණ ඇමතුමා මේ කූට ලේඛනයක් හදලා මහාචාර්ය පට්ටමක් මේ අර්ජුන නවත්තන්න කතා පොඩ්ඩක් මේ කතානායකතුමා මේ අධිකරණ ඇමතුමා කූට ලේඛනයක් හදලා කූට ලේඛනයක මහාචාර්ය පට්ටමක් මුලින් දාලා දෙවෙනි පාරේ එක නෑ කිව්වා. ඒක එක වැරද්දක්. ඊළඟට මේ උසාවියේ නඩුකාරතුමාලා දීපු තීන්දුව ඒ උසාවිය හැල්ලුවට ලක් කළා. මෙයාට ජම්පර් අන්දනෝමයි. SP දිසානායක ජම්පර් ගැහුවා. රංජන් රාමනායක ජම්පර් ගැහුවා උසාවියට විරුද්ධව කතා කළා. ඔයාට කවදා හරි දවසක ඔය ටීවී එකේ තියෙන රෙකෝඩර් ඔයාට ජම්පර් අන්දන එක අන්දනෝමයි. අනේක තියාගන්න ඔයා තමයි පළවෙනියට ජම්පර් ගන්නේ. ඊළඟට ඒක නිසා ගරු කතානායකතුමනි ඕගොල්ලොන්ට අන්දන එක අන්දන කවදා හරි දවසක අන්දනවා අපි. ඔයා වාඩි වෙන්න ඔයාට තමයි මෙන්න මෙතන මේ මිනිස්සයා ඔප්පුවක් කරන් පෙන්නනවා. ඔයා වාඩි වෙන්න ලැජ්ජයි. ලක්ෂ 50ක Could you allow the members ලක්ෂ 500ක් අරන් ගිහලා ඔයා ඔස්ටාන් යනවලු මේ කියන්නේ. මොකක්ද අනේ ඇමතුමා වාඩි වෙන්න. මේ වෙලාවේදී කියන්න ඕන ගරු කතානායකතුමනි මේ ආණ්ඩුවේ කට්ටිය කියනවා හරි අපි කියමුකෝ මහින්දානන්දයි අපේ තව ඇමති කෙනෙකු ඇතුළට දැම්මා. දැන් මේ මොනවද කැරම් බෝඩ් වලට. හැබැයි උන් කැරම් බෝඩ් බෙදුවා. හැබැයි මේ රිලා ඇමති ලක්ෂ 100කට වැඩිය රිලා උට්ට වෙඩු ගේදම් කරලා අද රිලවෙකුට අඹ ගෙඩියක් දෙන්න බැරි වුණා. රජයේ සල්ලි එයාට දාන්න ඕන අවුරුදු 40ක් රිලා ඇමතියා. මොකද රිලා වෙනුවෙන් වියදම් අරුන් කැරම් බෝඩ් බෙදුවා. බෙදුවට උන්ට 20යි 25යි දුන්නා නම් මේ රිලා ඇමතිට දාන්න ඕන මේ සල්ලි වලින් කිසිම තාම ගාණක් පෙන්නුවෙත් නැහැ. රිලෙවෙකුට ආප්පයක් කරන් දුන්නෙත් නැහැ. රිලෙවෙකුට අඹ ගෙඩියක් කරන් දුන්නෙත් නැහැ. තාම ඒකේ ප්‍රතිඵලයක්වත් නැහැ. ඒ සල්ලි රජයේ සල්ලි ඒ වෙනුවෙන් අධිකරණයකට ගිහිල්ලා නඩුවක් දැම්මොත් ඔය රිලා ඇමති අවුරුදු 40ක දඬුවමක් දෙන්න ඕන ඔය රිලා ඇමතිට. මොකද ඇයි හේතුව මොනවද මේ අපි කියන්නේ අපි මේ අහගන්න අපි කියන්නේ මොනවත් අපිට වැඩක් නැහැ. අපි ඔය සමහර අය බොරු කිව්වා සමහර අය රිවර්ස් කරා කියලා අපි රිවර්ස් කරන්නේ නැහැ. අපි ඇත්ත විදියට කියන්නේ. දැන් බලන්න සීනි සමාගම ගැන බලන්න. අද වෙනකොට සීනි සමාගමේ ඊයේ හිරු එකේ උදේ පත්තර නිවුස් වලට ගියා. සීනි වලින් රුපියල් 400ක් රුපියල් කෝටි 4ක් මේ ඕගොල්ලොත් අහුවේ ඔය නිවුස් අපිත් අහන්නේ ඔය නිවුස් තමයි. කෝටි ඒ කාලේ ඕගොල්ලෝ හොඳයි. කෝටි 4කට වැඩිය මං හිතන්නේ පාඩුවක් අද සීනි වලින් ලැබිලා තියෙනවා වෙලා තියෙනවා. අපි ඒක කියන්නේ නැහනේ වංචාවක් කරා හොරකමක් කරා කියලා. අපි කියන්නේ සීනි වලින් කෝටි 4ක පාඩුවක් වෙලා තියෙනවා. ඊළඟට එතනෝල් වලින් කෝටි 5ක විතර පාඩුවක් වෙලා තියෙනවා. අපි කියන්නේ නැහනේ හොරකම් කරා කියලා. නමුත් පාඩුවමයි. ආණ්ඩුව අත ගහපු දේවල් හැම එකකින්ම කෝදෙන් ක්ලීන් ශ්‍රී ලංකා තියනවද? ක්ලීන් ශ්‍රී ලංකා නෑ. අන්තිමට ගිහිල්ලා නුවර ගිහිල්ලා දලදා පෙන්නවා. කක්ක කරලා විනාශ වුණා. කක්ක කරලා මහ නුවරක් නැති වුණා. ඊට පස්සේ මොකද වුනේ? ඊට පස්සේ කරා රණවිරු උත්සවය. ඒ රණවිරු උත්සවයේ ගාගත්තා. ඊට පස්සේ මොකද කරේ? ඊට පස්සේ කරපු ගීතා මාළනී පොන්තකයි මරණි ඒකත් ගාගත්තා. ආපු හැම වැඩක්ම අත ගහන වැඩේ පේල් වෙනවා. අද තියෙන්නේ ඕගොල්ලෝ මොනවද දන්නවද? බයිබරි මොකද්ද? බයිබරි සංඝං ගච්ඡාමි. බයිබරි එක අල්ලගෙන තමයි අද ආණ්ඩුව දුවන්නේ. උදේට එකෙක් දානවා, හවසට ගිහිල්ලා දානවා, සතියක් තියනවා අපදෙනවා. බයිබරි එක තමයි අද බයිබරි අල්ලස් කොමිසම විතරයි ඕගොල්ලෝ ආණ්ඩුව කරන්නේ. ඒගොල්ලෝ පෙන්නගෙන. ඒගොල්ලෝ උදේට ගිහිල්ලා කොහෙන් හරි එකෙක් ගෙනව දානවා වැලිකඩට හරි
CRP එකට හරි කොහෙට හරි මැගසින් එකට හරි දාලා ආයෙ එළියට ගන්නවා. ආයෙ සතියකින් දානවා. දාලා තමයි එයා ඒගොල්ලෝ තමයි මේ කාර්යය කරන්නේ. අපි බලමු. හැමදාම ඔය දෙල්ලන්නේ නැහැ. හැමදාම ඔය නත්තල් නැහැ. හරිද? ඔය හිතාගෙන ඉන්න විදියට හැමදාම කරයි කියලා අපි හිතාගෙන ඉන්නවා. අනේ නිසා මේ වෙලාවේ කියන්න ඕන. දැන් මෙතන ඔය තේ ශක්තියකේ අර තේ ශක්තියකේ ලොන්ත පොලොස් වයසක ලොක්කෙක් තේ ෆැක්ටරි 225ක් තේ ෆැක්ටරි 225ක් වැහුවා කියලා. එයාම නිවැරදි කරනවා. තේ ෆැක්ටරි 225ක් වැහුවා කියලා ඒ ලොන්ත පොලොස් සභාපති කිව්වා මුලින්ම තේ ෆැක්ටරි 225ක් වැහුවා කියලා. ඊට පස්සේ මිනිහා ආයෙ ඔස් කට්ටයක් දෙනවා. තේ ෆැක්ටරි 225ක් වැහුවේ නෑ. ආවල් කාලේ වැහුවේ කියලා. දැන් ඉන්නවා මැනික් එකට කෙනෙක් දාලා. මිනිහට අර මොකද්ද කියන්නේ? අමතක වෙන ලෙඩේ. ඩිමෙන්සියා. අර මැනික් එකේ ඉන්නවා දාලා සභාපති කෙනෙක්. ඒ මිනිහට ඩිමෙන්සියා. ඒ වගේ ලොන්ත පොලොස් මිනිස්සු දාගෙන මේ ආණ්ඩුව කරන්න බෑ. මිත්‍රවරුනි, මහත්තුරුනි. අර බලන්න රටේ ජනාධිපතිතුමා අනුර කුමාර ජනාධිපතිතුමාත් එක්ක මම ඕන බෙට් එකක් දාලා මෙතන ඉන්න කාටවත් ඇවිදින්න බෑ. අපි කාටවත් ජනාධිපතිතුමාත් එක්ක ඇවිදින්න බෑ. පුළුවන්ද? අපිට බෑ. මම පිළිගන්නවා ජනාධිපතිතුමාත් එක්ක කාටවත් ඇවිදින්න බෑ. ඉන්නකෝ අහගන්නකෝ මේක. ජනාධිපතිතුමාත් එක්ක කාටවත් ඇවිදින්න බෑ. සිකියුරිටි කාරණාවත් ඉස්සරහා යනවා. හරිද? නමුත් එහෙම ජනාධිපති කෙනෙක්ගේ ගෝලෙක් මේ ඊයේ පෙරේදා නගර සභාවේ කෙහෙල් කඳක් වගේ කඩා වැටුණා. කෙහෙල් ගහක් තපපු ගහක් වගේ නගරාධිපති පුදපු ගමන් කාපියකා කියලා. කඩුවෙල දියුරුම් දීපු දවසේ කඩා වැටුණා. Honorable Chamber Sampath, you have 2 more minutes. කනවා මෙහෙම මිනිස්සු දාගෙන. ඒක නිසා ඕගොල්ලන්ට ඕවා කියනකොට දැන් සමහරු කියලා රිවර්ස් කරන්න ඇති. අපි රිවර්ස් කරන්නේ නැහැ. අපි බොරු කියන්නේ නැහැ. රිවර්ස් කරගන්න බැරි දේවල් අපි කියන්නේත් නැහැ. ඇත්ත කියන්නේ අපි. ඒ නිසා මේ ආණ්ඩුව ගත්ත වෙලාවෙ ඉඳන් පේල් වෙලා. දැන් මොකද්ද කියන්නේ? දැන් ඉතින් ඔය කොහේ හරි එකේ කල්ලලා දාලා හවසට රූපවාහිනියේ ටීවී එකේ දාලා පෙන්නලා දැන් පොඩි චොමිචුන්නයක් ගන්නවා. ඕක හැමදාම කරන්න බෑ. වටකල ඇමතුමා චාමර සම්පත් ඇතුළට දායක. දැන් මේ කතා කරපු ගමන් ආයෙ වයිබර් එකේ තව ෆයිල් එකක් හදනවා මට. බලන්න මම රටේ මිනිතුන්ට කියන්නම් ලබන මාසේ ආයෙ මන් දානවා. ආයෙ දානවාමයි. මෙතන කවුද කතා කරන්නේ? කතා කරන මිනිහා අනිවාර්යෙන් දානවා. ඒක තමයි මේගොල්ලෝගේ සිස්ටම් එක. ඒක නිසා අපිට ප්‍රශ්නයක් නැහැ. දාගන්න. මේ පොඩ ඉන්න වඩකල සමහර යාළුවෝ කියනවා මගෙන් අහනවා ඒයි උඹ කතාව නවත්තපන් මම වැඩි කතා කරන්න එපා බං ආයෙ උඹට හිර යන්නේ මං කිනා මචං පාර්ලිමේන්තුවට ගිහිලා මේවා දකින්නකොට බොහොමද බං කතා නොකර ඉන්නේ Honorable Chamber Sampath, your time is up. මේගොල්ලෝ කෙරින මේ පට්ටවල් බොරු මේගොල්ලෝගේ මේ ආණ්ඩුවේ මිනිස්සුන්ට මොනවද වෙලා තියෙන සෙතේ කිසිම සෙතයක් වෙලා නැහැ දෙයියනේ අධිකරණ ඇමතුමා ඔයිට වැඩිය වැඩ තියෙනවා කරන්න මිනිස්සු වෙනුවෙන් මේක මේ හිරේ දදා ලකුණු අරන් වැඩක් නැහැ ගන්න ඕනේ වෙලාවට ගන්න දැන් ඊයේ කියලා ජම්පර් රන්දනවලු ඊයේ කිව්වා මේ මෙතන ඔක්කොගේම ජම්පර් රන්දනවලු ජම්පර් ගානුගේ කාන්තා මන්ත්‍රීතුමියා අන්දර ඇතුළට දාන්න Honorable Chamber Sampath, you have exhausted your time. Can you please wind up? හැබැයි මේමයි දැන් ජම්පර් රඳින්න ඉන්නවා ගොඩක්. ඇයි? ශ්‍රීලා ඇමතිට අඳන්න පුළුවන්. අධිකරණ ඇමතිට ජම්පර් අපිටත් අඳන්න පුළුවන්. ඊළඟට කවුද? ඇයි කූටලේකන හදපු කතානායක. මුලින්ම කූටලේකන හදපු ජපානයේ කාවත කොලේ. ජපානයේ කොලේ ආවේ නෑනේ. පළවෙනි කූටලේකන හදපු කතානායකට ජම්පර් අඳන්න පුළුවන්. Honorable Chamber Sampath, ඒ වගේ your time is up. දැන් නඩු ගොඩක් අපි අවුරුදු 25කට හදපු නඩු වෙලාව විනාඩි 2ක් ඕන. හරිද? අපි
ඔන්න අපි අවුරුදු 70ක් දාගත්ත නඩු මාස 6ට දැන් ටික දාගෙන යනවා. මේවා දැන් අපි ලියාගෙන හදාගෙන පිළිවෙලට ඉන්නවා. මොකද වැඩියෙන්ම මම කියනවා වැඩියෙන්ම ඊළඟ කවදාරි දවසක වැඩියෙන්ම ජම්පරේ නැත්තම් වැඩියෙන්ම නඩු කන්නේ වසන්ත සමරසිංහ. වසන්ත සමරසිංහ තමයි වැඩියෙන්ම මේ බඩු වලට වැඩියෙන්ම සම්බන්ධ මිනිස්සයා. අර ටයර් කම්පැනි මිනිස්සු එළියට බැලලා කිව්වේ ඩීල් වසන්ත කියලා. වැලිගම ටයර් කම්පැනි මිනිස්සු එළියට බැලලා කිව්වේ මොකද්ද? හැම නාලිකාවකම ගියා. ඩීල් වසන්ත අපිට එපා කියලා කිව්වේ. ඒක තමයි ඔයා තමයි වැඩියෙන්ම ඊළඟ පරිප්පු කණ්ඩ බලාගෙන ඉන්න ඔයා. ඒක නිසා ජනාධිපතිතුමා ඉතාමත්ම වැදගත් විදිහට මේ රට පාලනය කරනකොට ගෝලයෝ ටික අනිත් පැත්තෙන් ගිහිල්ලා එතුමාගේ වැඩ පිළිවෙල සම්පූර්ණයෙන් අසාර්ථක විදිහට වැඩ කරනවා. ඒක අපි දන්නවා. ඒක රටේ මිනිස්සුත් දන්නවා. අදටත් ඕගොල්ලොන්ට කියන ඡන්දයක් අද තියෙන්නේ ජනාධිපතිතුමා හින්දා තමයි. අනුර කුමාර ජනාධිපතිතුමාගේ විශ්වාසය මත තමයි ජනතාව කීයක් හරි ඕගොල්ලෝ කරේ විශ්වාසය තියන්නේ. නැත්තම් ඇමතිවරු දැන් මේ වෙනකොට මම හිතාගෙන හිටියා සුනිල් හඳුන්ගත්තේ ඇමතුමා විපක්ෂයේ ඉන්නකොට ලස්සනටම මේ විපක්ෂය අසුරපු ඇමතිවරේ. ඒ වගේම කෝප එකේ දක්ෂ ලෙස වැඩ පෙන්නපු ඇමති කෙනෙක්. අපි හිතුවා මුදල් ඇමතිකම දෙයි කියලා මේ ආණ්ඩුව වෙනකොට සුනිල් හඳුන්ගත්තේ ඇමතුමාට. නෑ ඉන්න. හැබැයි අද වෙනකොට ලුණු නෑ. අද වෙනකොට අසාර්ථක ඇමතිවරයා බවට සුනිල් හඳුන්ගත්තේ ඇමතුමා පත් කරලා. ඒක එතුමා මොන විදියට එතුමාගේ වැඩ කරන මිනිස්සු නැත්තම් පත් කරලා ඉන්න අයගෙන් වෙනවද කියලා අපි දන්නේ නැහැ. අද පැල්ලත්ත මං ඉස්සලා කතා කරා මොනරාගල දිස්ත්‍රික්කේ ජයවර්ධන මන්ත්‍රීතුමාට පැල්ලත්ත වැහුවොත් සෙවණගලට මොනවාරි වුණොත් මොනරාගල වසන්ත සමරසිංහ ඇමතුමා කොයි වෙලාවෙත් වාමාංශික මිනිස්සු හිටපු දිස්ත්‍රික්කයක් ලක්ෂ ගාණක් මිනිස්සු අද පාරට බහිනවා. මොකද උක්ගොවියා වැඩ කරන අය. ඒක නිසා ඒ පැල්ලත්ත සෙවණගලට දාලා තියෙන කවුද? වැඩ කරන්න බලන්න කාන්තාව දෙන්නේ දාගෙන ඔයිස් කට් එකක් දෙනවා දැන් මම බලන්න. වැඩ කරන්න පුළුවන් මිනිස්සු දාගන්න කියන්නේ මේ ලොන්ත පොලොස්ලා දාගෙන අර තේ ශක්තියගේ සභාපති පළවෙනි දවසේ කියනවා ෆැක්ටරි 225ක් වරලු. මාත් පුදුමුණා යකෝ මහා. මේ ආණ්ඩුව ඇවිල්ලා මාතායට ෆැක්ටරි 225ක් වහන්න පුළුවන්. මේක මේ 2000 ඉඳන් වහපු එක. ඒ මිනිස්සයාට කියවෙනවා මේ මාස 6ට මේක බොරුවක් නෙවෙයි. මේවා බොරු නෙවෙයි. ඕගොල්ලොත් මේව වලා ගන්න. කියනවා මාස 6ට ෆැක්ටරි 225ක් වගේ. ඔකේ ආය ඒ ලොන්ත පොලොස්කාරය ආය ඇවිල්ලා ඒක නැවත කියනවා. Honorable Chamara Sampath, you have exhausted your additional minutes. අපිත් පිළිගන්නවා 2000 ඉඳන් තමයි වැහුනේ. ඒ වගේ සමහර සභාපතිලා මැනිකේගේ සභාපති ගියාම දැන් අහනවලු ඔයා කවුද? ඔයා කොහෙද? පැයකින් ගියාම ආය අහනවලු ඔයා කවුද? ඒ මතක නැති මිනිස්සු දාගෙන එහෙම මිනිස්සු දාගෙන වැඩ කරන්න බෑ. අපි ඩොලර් මිලියන Honorable Chamara Sampath, can you wind ඩොලර් up? මිලියන 480ක් එව්වා. 2025 පුළුවන් නම් ඩොලර් මිලියන 200ක් හොයලා දෙන්න. ආණ්ඩුවට හොයන්න කියන්න. මම භාණ්ඩාගාරයට මිලියන බිලියනයක් දීපු මිනිහෙක් මං කර්මාන්ත අමාත්‍යාංශයේ ඇමති වෙලා ඉන්නකොට. ඒ නිසා අපිට අමාරු කාලේ අපි ඒවා කරලා පෙන්නලා තිනවා. ඒ නිසා ඔයගොල්ලෝ පුළුවන් නම් කරන්න. අපි කියන්නේ මෙහෙමයි විපක්ෂයේ ඉන්න මිනිස්සු හිරේ දදා නඩු දදා ඉන්න එක නෙවෙයි. මේ උන්ගෙනුත් මොනවා හරි දෙයක් ගන්න තියෙනවා. මුන් කියන දේ මොනවා හරි අපි අහන්න ඕන. මුන් කියන එකේ 100ක් කිව්වොත් 10ක් හරි මුන් කියන වගේ ඇත්තක් තියෙනවා කියලා පිළිගන්න ඇමතුමා. මේ මිනිස්සු කියන වගේ 190ක් කිව්වත් අඩුමෝතෙන් 10ක් හරි මේ මිනිස්සුන්ගේ ඇත්තක් තියෙනවා කියලා පිළිගන්න අපි කියනවා. අපි කවදාකවත් ඉරිසියාවට කියන්නේ නැහැ. Honorable Chamara Sampath, you have exhausted your time. අපි අල්ලන්නේ නැහැ. අපි ආණ්ඩුවේ I call upon Honorable Arvind අපි ජනාධිපති Senarath, who has 12 minutes.